guys, welcome to my YouTube channel. ඉතින් අසන අද මම අරන් යලා තියෙන්නේ Wednesday season 3 එක ගැන අලුත්ම තොරතුරු ටිකක් ගැන. ඉතින් අපි වැඩිපුරලා මෙතන කතා කරගෙන ඉන්න ඕනේ. අපි යන් මේ අලුත් තොරතුරු ටික මොනවද කියලා බලන්න. හරි guys, ඉතින් මේ අලුත්ම තොරතුරු ටික ඇවිල්ලා දැන් මේ වෙනකොට Wednesday shoot කරන්නේ Paris වල. හරිද? ඉතින් ඒක අපිට දැනගන්න පුළුවන් Netflix එකෙන් officially post එකක් දාලා තිබ්බා. Jenna Ortega Wednesday විතර ඇඳගෙන Paris Eiffel Tower එක ඉස්සරහා Paris school න ඉස්සරහා ඉන්න ෆොටෝ එකක්. ඒතර Uncle Fest එකේ bicycle එක තිබ්බා. ඒ වගේම අපේ තිනුත් හිටියා. ඉතින් අපිට එතනින් තේරුම් ගන්න පුළුවන් මේ වෙනකොට Wednesday shoot කරන්නේ Paris වල කියලා. ඉතින් මේ Paris වල shoot කරනකොට Paris වල ඉන්න මිනිස්සු එක එක ඒ shooting කරන තැන් වීඩියෝ කරලා ෆොටෝ ගහලා දාලා තියෙනවා. ඉතින් දැන් මේ clips and photos මාර දිර viral social media වල. ඉතින් ඔව් හරිද? ඉතින් මේ ෆොටෝස් වල අපිට මුලින්ම බලා ගන්න පුළුවන් Uncle Fest thing and අපේ Wednesday Paris වලට ඇවිල්ලා කියලා. හරිද? ඉතින් ඒ තුන්දෙනා Paris වල ආමට අපිට හිතා ගන්න පුළුවන් season 2 ඉවරුනේ කොහෙන්ද? season 2 ඉවරුනේ ඒ තුන්දෙනාම ඊනිඩ් හොයන්න යන ගමනේ තමයි ඉවරුනේ. ඒතකොට අපිට එතනින් හිතා ගන්න පුළුවන් ඒ ඊනිඩ් හොයන්න ඇවිල්ලා තමයි ඒතර දැන් ඉන්නේ කට්ටියත් ඒක. කියන්නේ Paris වලට ඇවිල්ලා තියෙන ඊනිඩ් හොයන්න කියලා. ඉතින් ඒ වගේම තව පෝස්ට් තියෙනවා. තව පෝස්ට් කිහිපයක් තියෙනවා. අපේ Wednesday Adam ඊනිඩ් එක ඉන්න ෆොටෝස් ටිකක්. හරිද? ඉතින් හරිද ඊනිඩ්. ඉතින් එමා මයස් ඉන්නවා. හරිද? කියන්නේ ඊනිඩ් human form එකේ. හරිද? එමා මයස් රංගපාන්නේ ඊනිඩ් human form එකෙන් Wednesday එක ඉන්නවා. ඉතින් අපිට තව වීඩියෝ තව ෆොටෝස් වලින් වීඩියෝස් වලින් බලා ගන්න පුළුවන්. හරිද? දෙන්න ඇවිදිනවා. ඉතින් ඒ ෂූටින්ග්ස් මං හිතන්නේ. හරිද? ඉතින් මේවා මට මුලින්ම හිතුනේ AI කියලා. හරිද? ඉතින් AI නෙමෙයි. මොකද එමා මයස් පවා පෝස්ට් එකක් දාලා තිබ්බා ඒජැක්ස් රංගපාන නළුවයි යුජින් රංගපාන නළුවයි එක්ක ඉන්න ෆොටෝ එකක්. ඉතින් ඒතකොට තේරෙනවා හරි මෙයා රංගපානවා තමයි කියලා. කියන්නේ මෙයාත් පැරිස් වලට ඇවිල්ලා කියලා. ඉතින් ඒ කියන්නේ මේක AI නෙමෙයි. මේක ඇත්තටම කට්ටිය රංගපානවා. ඉතින් හරිද? මේක මාර ස්පොයිල් එකක්. හරිද? මේක මුළු කතාවේ ලොකුම ස්පොයිල් එක. හරිද? කතාවේ ලොකුම ස්පොයිල් එකක්. ඉතින් මේ ඊනිඩ් human form එකකින් ඉන්න එක. ඉතින් අනේ මන්ද මට හිතා ගන්න බැරුව ඉන්නේ තාමත්. මම තාමත් ෂොක් වෙලා ඉන්නේ. ඉතින් ඇයි මේ ටිම් බර්ටන් මේ ඇතුළු සෙට් එක ටිම් බර්ටන් ඇතුළු මේ කට්ටිය මොන එකටද මෙහෙම මිනිසුන්ට මේ වීඩියෝ කරලා ෆොටෝ ගහලා සමාජ මාධ්‍යට දාන්න දුන්නේ. සාමාන්‍යයෙන් ලොකු ආරක්ෂාවක් සහිතවනේ ඉතින් මේවා වීඩියෝ කරන්නේ ෂූටින් කරන්න වෙන ලොකු ආරක්ෂාවක් සහිතනේ. ඉතින් මිනිසුන්ට පේන්නේ නැති වෙන විදියට එහෙමනේ. ඉතින් එහෙම කරන්නේ නැතුව ඇයි මේ මිනිසුන්ට පේන මිනිස්සු බලන් ඉන්න තැනක එහෙම ෂූටින් ගන්න මිනිස්සුන්ට වීඩියෝ ගන්න ෆොටෝ ගන්න දෙන්නේ ඇයි? හරිද? එහෙම ලොකු ප්‍රශ්නයක්. හරිද? මට ඒක මොකද මේකේ මුළු කතාවෙන් ඇතුලේ ලොකුම ස්පොයිල් එකක්. හරිද? ලොකුම ස්පොයිල් එකක්. ඉතින් ඊනිඩ් human form එකකින් ඉන්න එක. මොකද කාස්ට් announcement එකේ පවා ඉතින් ඊනිඩ්ගේ නම මමස් දැන් ඊනිඩ්ගේ නම තියෙන කොලේ පිච්චුවයි කාඩ් එකේ පිච්චුවයි. ඉතින් ඒතකොට මිනිස්සු බයලා ඉඳී ඊනිඩ් මැරෙයිද? ඊනිඩ් human form එකකින් එන එකක් නැද්ද? මමස් රංගපාන වෙන එකක් නැද්ද කියලා. ඉතින් එහෙම කුතුහලේ එහෙම බය වෙලා ඉන්නකොට ඒකත් නැති වුණා. දැන් මේ මෙයාලා කරපු වැඩෙන්. හරිද? මිනිස්සු මේ ෆොටෝ ගාලා වීඩියෝ කරලා දැම්මහම ඉතින් මනේ මන්ද ඒක හිතලා කරපු දෙයක් වගේ නිකන් ටිම් බර්ටන් ඇතුළු සෙට් එක. මොකද මන් දන්න විදියට ටිම් බර්ටන් කියන්නේ එහෙම කිසිම මිස්ටේක් එකක් කරන්නේ නැති සුපිරියටම ඩිරෙක්ට් කරන සුපිරි ඩිරෙක්ටර් කෙනෙක්. ඉතින් මිස්ටේක් එහෙම වෙන්නේ නැහැ එයාගේ අතින් සාමාන්‍යයෙන්. පොඩි මිස්ටේක් එකක්වත් එයාගේ අතින් වෙන්නේ නැහැ. ඉතින් එහෙම පොඩි මිස්ටේක් එකක්වත් වෙන්නේ නැති කෙනෙක්ගේ අතින් මෙන්න මේ ලොකු මිස්ටේක් එකක් වෙයි කියලා මං හිතන්නේ නැහැ. ඉතින් එහෙම හිතලා බලද්දි මට හිතුණා මේගොල්ලෝ Netflix එකයි ටිම් බර්ටන්ලයි එකතු වෙලා මිනිස්සුන්ව අන්දනවා කියලා. හරිද? මොකක් හරි ප්ලෑන් එකක් ගහගෙනද මේ මෙහෙම කරන්නේ. හරිද? මොකද ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන්. හරිද? ඊනිඩ් Wednesday එකට ඉන්න ෂූටින් කරනවා. මොකද ඊනිඩ් කලින්ම season 2 එකේ තියෙන දාගෙන ඉඳපු වීග් එක නැත්නම් ඒ කොණ්ඩේ තමයි තියෙන්නේ. ඒ වගේම nails පවා ඒ පාඩ නියපොතු පාට කරන් තිබ්බපු ඒවා පවා තියෙනවා එයාගේ අත්වල. ඉතින් ඒවා මෙයා වෙලා තියෙනවා විනාශ වෙලා වගේ තියෙන නිකන් හරන. ඉතින් එයාට නියපොතු පාට කරන්න වෙලාවක් නැහැ. ඉතින් බුල් කෙනෙක් කියලා ඉන්නකොට ඉතින් ඒ වගේ එකක් තියෙනවා. හරිද? ඉතින් ඒ ඔක්කොම තියෙන. හරිද? ඒ ඔක්කොම යා කොස්ටියුම් එක ඇඳගෙන ඔක්කොම මාමයි රංගපානවා. Jenna Ortega නැත්නම් Wednesday Adam එක රංගපානවා තියෙනවා. හරිද? ඉතින් මට හිතෙන්නේ ඉතින් මිනිස්සුන්ට පේන්න රංගපාන මොකක් හරි මෙයාලා ප්ලෑන් එකක් ගහලා තමයි කරන්නේ. මොකද මම නම් හිතන්නේ ඒ වගේ ලොකු ජනප්‍රිය සුපිරි ටීවී සීරීස් එකක ඔය වගේ දෙයක් කරයි කියලා වගේ කරන්න දෙයි කියලා. ඉතින් හරිද? ඉතින් අපේ ස්ටෝරි ලයින් එක පැත්තට ගියොත්
දැන් අපිට ලොකුම ස්පොයිලර් එක ඇවිල්ලා ඉවරයි. ඉතින් අපි ඒකත් එක්ක කතා අපිට ගලප ගන්න පුළුවන්. ඉතින් තව මේකේ තියෙන අර ඇක්ෂන් කියලා ගන්න බෝඩ් එක තියෙන මම ඒ බෝඩ් එකේ නම දන්නේ නැහැ. හරිද? කොහරි ඒ බෝඩ් එක ඉතින් ෆොටෝ එකක් දාලා තියෙනවා දැක්කම. ඉතින් ඒකේ තියෙන්නේ මේ දැන් පැරිස් වල ෂූටින් කරන මේ කොටස් ටික එපිසෝඩ් 3 එකට අදාළයි කියලා. හරිද? එපිසෝඩ් 3 එකේ කොටස් තමයි මෙයාලා මේ රඟපාන්නේ. මෙතන ෂූටින් කරන්නේ. ඒතර අපිට තේරුම් ගන්න පුළුවන් සීසන් 3 එකේ සම්පූර්ණයෙන්ම යන්නේ ඊනිට් හොයන එක නෙමෙයි. ඊනිට් හොයා ගන්නවා. හරිද? මම ඉතින් ඕක කලිනුත් කිව්වා ඊනිට් කලින්ම හොයාගෙන ඊට පස්සේ ඕක අරගෙන යයි වෙන පැත්තකට කියලා. ඉතින් ඒ වගේම වෙයි කියලා මට හිතෙනවා. හරිද? මේ දැන් මේ වෙන සිද්ධිත් එක්ක ඉතින් මේ දාන පෝස්ට් අනම වීඩියෝස් එක්ක සීසන් 3 එකේ එපිසෝඩ් 1 2 3 හරිද 1 2 3 යොදයි අපේ අංකල් ෆෙස්ටගේ අපේ වෙස්ටේ ඇඩම්ගේ අපේ තින්ගේ ඊනිඩ් හොයන ජර්නි එක අපිට පෙන්නයි පළවෙනි එපිසෝඩ් 3. ඉතින් පළවෙනි එපිසෝඩ් 3න් පස්සේ අපිට පෙන්නයි අපේ නෙවමෝ ඇකඩමි එකේ කොටස් ටික. හරිද? මොකද කලින් සීසන් දෙකම ගිය නෙවමෝ ඇකඩමි එකේ ඉතින් මේ පාර අපිට පෙන්නන්නේ පළවෙනි එපිසෝඩ් 3 පෙන්නයි සමය එක. හරිද? මොකද සමය එකේනේ අපේ වෙන්ස්ඩේ ගියේ ඊනිඩ් හොයාගෙන. ඉතින් ඒ පළවෙනි එපිසෝඩ් 3 සමයක විදියට පෙන්නලා ඊට පස්සේ එපිසෝඩ් ටික පෙන්නයි ආපහු නෙවමෝ ඇකඩමි එකට ඇවිල්ලා එයාලගේ තර්ඩ් ඉයර් එක ගෙවන හැටි. එහෙම පෙන්නයි. හරිද? ඉතින් මොකද මේකේ මේ ඊනිඩ් හොයන එක විතරක් නෙවෙයි මෙතන තියෙන වැඩ. ඉතින් අපිට සීසන් 2 එක ඉවර කරලාදී ලොකු ට්විස්ට් ගොඩක් දීලා තමයි ඉවර කරේ. ඉතින් අපිට ආන්ට් ඔෆීලියා පෙන්නුවා. හරිද? ඒ වගේම කාස් අනවුන්ස්මන්ට් එකේ ටැබිත කියලා අලුත් චරිතයක් පෙන්වනවා. ඒ වගේම යාට රඟපාන්න වියන රයිඩර්. ඉතින් ඒ වගේ අලුත් චරිතත් එන එකේ මේක අනිවාර්යෙන් නෙවමෝ පැත්තට අරන් යනවා. හරිද? නෙවමෝ පැත්තට අරන් යනවා. පළවෙනි එපිසෝඩ් 3න් පස්සේ නෙවමෝ පැත්තට යයි. මෙයාලා සමයක එන්ඩ් කරලා යයි තර්ඩ් ඉයර් එකට. ඉතින් එතන නෙවමෝ ඇකඩමි එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපේ ආන්ට් ඔෆීලියාගේ සීන් ටික ඒ වගේම ටැබිසා ඇන්ඩ් අලුත් කාස් මෙම්බර්ස්ලාගේ චරිත අනම්මනම් ඒ සීන් ටික. ඉතින් යා හරිද? අනික දැන් මේක නෙවමෝ එකට යයි කියලා මට හිතෙන තවත් සාධකයක් තමයි අනිවාර්යෙන් ඉතින් යනවා. හරිද? ඔක යනවා අනිවාර්යෙන්. මොකද දැන් මේ ඊනිඩ් හොයන්න මේ වෙන්ස්ඩේ පිනුයි අංකල් ෆෙස්ටයි විතරයි ගියේ. ඇග්නස් ඒජැක්ස් යූජීන් ඇන්ඩ් බියංකා ඒ සෙට් එකේ ගියේ නැහැ. ඉතින් ඒ සෙට් එකේ නමුත් ඉතින් අපිට කාස්ට් අනවුන්ස්මන්ට් එකේ පෙන්වනවා. ඉතින් ඒ කියන්නේ කොහොමද අනිවාර්යෙන් ඉතින් යාලා නෙවමෝක ඉන්නවා. නෙවමෝ එකට ඉතින් අනිවාර්යෙන් කියන්නේ මේගොල්ලෝ යනවා. ඉතින් මට හිතෙන ඉතින් ඊනිඩ් බේරගෙන ආපහු නෙවමෝ එකට මේකට රිටර්න් වෙයි දෙන්නම. එහෙම තමයි ඉතින් මට හිතෙන්නේ. සමහරවිට මේක නොවෙන්නත් පුළුවන්. කියන්නේ මේ විදිහට කතා යන්නේ නැති වෙන්නත් පුළුවන්. මොකද මෙයාලා ටිකක් පැහැදිලිව මිනිසුන්ට වීඩියෝ කරන්න ෆොටෝ ගන්න දීලා තියෙන එකෙන් මට හිතෙන්නේම මෙයාලා මොකක් හරි ප්ලෑන් එකක් ගහලා තමයි එහෙම කරන්නේ. මොකක් හරි අපිව අන්දන්න තමයි කරන්නේ කියලා. ඉතින් සමහරවිට මේ විදිහට ස්ටෝරි ලයින් එක යන්න පුළුවන්. සමහරවිට මෙයාලාගේ අතින් උන ලොකු මිස්ටේක් එකක් වෙන්න පුළුවන් මේක. ඉතින් බලමු. හරිද? ඉතින් අපිට ඉතින් මේ යන විදිහට මුළු කතාවම ස්පොයිල් වෙයි. හරිද? මුළු කතාවම බලා ගන්න පුළුවන්. ඕක එළියට දාන්න ඉස්සෙල්ලා ඉතින් අනේ මන්දා ඉතින් යා අපිට තව ඉතින් ක්ලිප්ස් අනම්මනම් බලා ගන්න පුළුවන් ඒ ෆොටෝස්. ඉතින් යා එහෙනම් ඉතින් මට ඔච්චර තමයි ඉතින් මේක ගැන කියන්න තියෙන්නේ. ඉතින් අපිට තව ක්ලිප්ස් අනම්මනම් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඒවත් බලමු කතා කරලා එකට එච්චරයි ඉතින්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාගෙන යන්න. ඉතින් ඔයාලගේ අදහස් හරිද ඔයාලට තියෙන තියරිස් උත් අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. මොකද මං හරි ආසයි ඔය තියරිස් කියවන්න කතාවක් එන්නේ ඉස්සෙල්ලා. ඉතින් ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මේ වගේ තව videos බලන්න ඕන නම්. ඉතින් යා මෙච්චර මගේ වීඩියෝ එක බලවට thank you. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මං ගිහින් එන්නම්. bye.